11 වෙනි ප්‍රශ්නේ. FeCl3 Na3 සහ H2O සමග ප්‍රතික්‍රියා කර FeCl3 Na3 සහ H2O සමග ප්‍රතික්‍රියා කර FeOH3 සහ NH4Cl සාදයි. FeCl3 97.5ක් නැති 34ක් H2O 27ක් ප්‍රතික්‍රියා කිරීම සැලැස්වූ විට ලබාගත හැකි වැඩිම FeOH3 ප්‍රමාණය වනුයේ කියලා අපෙන් අහලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ප්‍රතික්‍රියාව ලියාගත්තාම එන්නේ FeCl3 Na3 H2O සමග ප්‍රතික්‍රියා කරාම FeOH3 NH4Cl හැදෙනවා. එතකොට මේක දැන් තුලිත නෑනේ. අපි මේක තුලිත කරගමු ඔක්කොම කලින්. එතකොට මේකේ හැටියට Cl 3ක් තියෙනවා මේ පැත්තට. ඒකින්ද මේ පැත්තට Cl 3ක් කරන්න ඕනේ අපි. මෙතන 3 දානවා. එතකොට N 3ක් වෙනවා. N 3 බැලන්ස් කරන්න මෙතන මේ පැත්තට 3ක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔක්කොම හයිඩ්‍රජන් ටික බැලන්ස් කරන්න අපි ජලයට දාන්න ඕනේ 3. ඔන්න දැන් අපේ රසායනික සමීකරණය අපි තුලිත කරගත්තා. ඊට පස්සේ අපි ගණන් ටික හදාගෙන යනවා. මම මෙතන පල්ලෙහැන් හොයාගෙන තිනවා හැම එකේම මෞලික ස්කන්ධ ටික. ඒකින්ද අපි ඉස්සරහට ගණන් හදාගෙන යනවා. එතකොට මුලින්ම තිනවා FeCl3 97.5. FeCl3 97.5 ග්‍රෑම් කියන්නේ අපි දන්නවා අපිට ස්කන්ධයක් දුන්නාම අපි මෞලික ස්කන්ධයක් දන්නවා නම් ඒකෙන් තියෙන මෞල ගාන හොයන්න අපි මොකද්ද කරන්නේ? මෞලික ස්කන්ධයෙන් බෙදනවා. මේක බෙදන්න ඕනේ එතකොට 162.5. Na3 ගත්තොත් Na3 ග්‍රෑම් 34ක් තියෙනවා. ඒකත් මම බෙදනවා මෞලික ස්කන්ධයෙන්. ඊට පස්සේ H2O ග්‍රෑම් 27ක් තියෙනවා. ඒකත් මම බෙදනවා 18යි ග්‍රෑම් මෞලය. ඒකේ මෞලික ස්කන්ධය. එතකොට මේකේ මෞල ගත්තාම මේකේ මෞල 0.6ක් මේකේ මෞල 1ක් මේකේ මෞල 1.5 විදිහට අපිට එනවා මෞල සංඛ්‍යාව. අපි දැන් බලමු මේ ප්‍රතික්‍රියක අතුරෙන් මුලින්ම වැය වෙන්නේ මොකද්ද කියලා. ඒක හොයන්න අපිට ස්ටොයිකියෝමීටියත් එක්ක සසඳලා බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා මේවා අතරින් මුලින්ම වැය වෙන්නේ මෙන්න මේ H2O කියන එක. මේකේ 1.5න් සම්පූර්ණ 1.5න් වැය වෙලා මේක තමයි මුලින්ම ඉවර වෙන්නේ. ඒකින්ද අපි ස්ටොයිකියෝමීටියට අනුව බෙදාගමු. එතකොට 1.5ක් 3කට නම් 1.5ක් 3කට නම් එකකට බලන්නේ. එතකොට H2O එක මෞලයක් නම් 0.5ක් විඝටනය වෙනවා. එතකොට මේවා 0.5ක් විඝටනය වෙනවා නම් ජලය Na3 විඝටනය වෙන්න ඕනේ 0.5 3ක් කියන්නේ 1.5. හරිද? එතකොට FeCl3 විඝටනය වෙන්න ඕනේ 0.6න් 0.5ක්. මොකද මෞල මෙතන ස්ටොයිකියෝමීටර් එකයිනේ. ඒකින්ද 0.5ක් විඝටනය වෙන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් විඝටනය වෙන ප්‍රමාණයට සමාන ස්ටොයිකියෝමීටර් අනුපාතයක් සහිතව එහා පැත්තෙන් ඵල හැදෙනවා. ඒකින්ද අපිට ඵල උපරිම හැදෙන්නේ මෞල FeOH3 මෞල 0.5කුත් NH4Cl මෞල 1.5කුත් විදිහට තමයි අපිට ඵල ලැබෙන්නේ. හරි. එතකොට අපෙන් අහන්නේ ලබාගත හැකි වැඩිම FeOH3 ප්‍රමාණය වනුයේ කියලා ග්‍රෑම් වලින් අහන්නේ. ඒකින්ද අපිට මෙතන තව පියවරක් ඕන වෙලා තිනවා. ඒකට ඕන වෙන්නේ FeOH3 වල මෞලික ස්කන්ධය. FeOH3 වල මෞලික ස්කන්ධය කියන්නේ ඒතකොට 56යි 16යි 17 ඒවා 3ක්. සම්පූර්ණ මෞලික ස්කන්ධය නේද? එතකොට 107යි ග්‍රෑම් මෞලයට. එතකොට අපිට ලබාගත හැකි FeOH3 ස්කන්ධය හොයාගන්න පුළුවන් සම්පූර්ණ මෞල FeOH3 ස්කන්ධය සමානයි සම්පූර්ණ මෞල 0.5යි මෞලික ස්කන්ධය 107යි. එතකොට ඔක්කොම ග්‍රෑම් කියලා එනවා. එතකොට උත්තරේ එනවා 53.5යි ග්‍රෑම් කියලා අපිට පිළිතුරු විදිහට උත්තරේ අංක 3 ගන්න පුළුවන්.